මුද්දර කියවනවා කියන්නේ මුද්දරත් එක්ක නිකුත් කරන විස්තර වෙන එක විතරක් නෙමෙයි. සෑම මුද්දරයක් නිකුත් කරනකොටම ඒකට අදාළව තොරතුරු පත්‍රිකාවක් නිකුත් කරනවා. මේ තියෙන්නේ තොරතුරු පත්‍රිකාව. මේක නිකුත් කරලා තියෙන්නේ ලංකාවේ කෝපි ද්විශත සංවත්සරය වෙනුවෙන්. මේ තියෙන්නේ ලංකාවේ කෝපි ද්විශත සංවත්සරය නිකුත් කරපු මුද්දරය අපි ලොකු කරලා. මේ මුද්දරය කියවන්න මේකේ තියෙන තොරතුරු ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි වෙනත් තොරතුරු මූලාශ්‍ර වලට යන්න පුළුවන්. පොත්, සංගරා, වාර සංගරා, ඒ වගේම ඊට අතිරේකවත් දැන්වීම් පුවරු, පෝස්ටර්, පත්‍රිකා වගේ දේවල් ගොඩාක් අපිට කියවන්න පුළුවන්. මේ තියෙන්නේ ඉරිදා රතු ඉර පත්‍රයේ නිකුත් කරපු ලස්සන ආටිකල් එකක් ලංකාවේ කෝපි ගැන. එතකොට මුද්දර ගැන කියවනකොට මේ වගේ තොරතුරු මූලාශ්‍ර එක්ක කියවනකොට ඔයාගේ කියවීම තවදුරටත් පෝෂණය වෙනවා. මුද්දර කියවීම කියන්නේ හරි ලස්සන කියවීමේ උපක්‍රමයක්.